Hello guys. කොහොමද ඔයාලට? ඉතින් අද මම ටිකක් රෂ් එකේ ඉන්න දවසක්. මොකද අද අප්‍රේල් 12. මම මේ වීඩියෝ එක කවදාද ඉදන්නේ. ඉතින් අද අප්‍රේල් 12 කිව්වහම අද රෂ් එකක් තියෙන්නේ ඇයි කියලා ඔයගොල්ලෝ කියන්න ඕනේ නෑනේ. ඇත්තටම ගෙදර වැඩ කොටයි. ඊයස්සේ මම යනවා සැලොන් එකට. යන්න ඕන. ඒක නිසා යනවා. මාස දෙකකින් විතර ගියේ නෑ මම සැලොන්. ඒක නිසා අද යන්න ඕනේ. සැලොන් එකට ගිහිල්ලා ටවුන් එකට ගිහිල්ලා බඩ් ටිකකුත් අරගෙන ඉක්මනට ගෙදර එන්න ඕන. තාම අපේ ගෙදර අවුරුද්දට ලෑස්ති නෑ. ඒ කිව්වේ තව කෑම මොකුත් හදලා නෑ. ඉතින් අම්මෙත් එක්කන් කෑම හදන්න ඕන. ඒක නිසා ඉක්මනටම සැලොන් එකට ගිහිල්ලා එන්න ඕන. මම ඉතින් දැන් උදේම යන්න ලෑස්තිලා ඉන්නේ. යන් අපි ඉක්මනට ගිහිල්ලා මගේ වැඩ ටික කරගෙන ඉක්මනට එමු. මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් මම කොහොමද අවුරුද්දට ලෑස්ති වෙන්නේ කියලා. ඉතින් දිගටම join වෙලා ඉන්න. ඔන්න ගයිස් ඉතින් මං සැලෝන් එකට ආවා. අද මම සැලෝන් එකට ආවේ මගේ අයිබ්‍රෝස් හදාගන්න, එතකොට අපර් ලිප්ස් හදාගන්න, ඒ වගේම ක්ලීන් අප් එකක් කරගන්න. මේ සැලෝන් එක මට හරිම ෆ්‍රෙන්ඩ්ලි. මොකද මේක කරන්නේ මගේ ඉස්කෝලේ කාලේ හිටපු යාළුවෙක්. ඉතින් මෙතෙන්දි මට මගේ ඉස්කෝලේ කාලේ හිටපු යාළුවන්වත් හම්බ වෙන වෙලාවල් තියෙනවා. ඉතින් අදත් මට මගේ යාළුවෝ දෙන්නෙක්ම හම්බ වුණා. මට හරිම සතුටුයි ඒගොල්ලෝ හම්බුන එකට. ඔයගොල්ලන්ට ඉස්සරහට බලා ගන්න පුළුවන් කාවද මට හම්බුනේ කියලා. ඉස්සෙල්ලාම අයිබ්‍රෝස් හදාගෙන ඊට පස්සේ තමයි ක්ලීන් අප් එකට යන්නේ. ඔන්න ඉතින් ඒගොල්ලෝ ක්ලීන් අප් එකට රෙඩි වෙනකම් මට ටික වෙලාවක් ඉන්න කිව්වා. ඉතින් මම ක්ලීන් අප් කරන්න පටන් අරන් දැන් අවුරුද්දක් විතර, ලොකු කාලයක් නෙවෙයි. ඉතින් ඊට කලින් මම මගේ මූණට කිසිම ට්‍රීට්මන්ට් එකක් කරේ නෑ. බේබි ක්‍රීම් විතරයි ගියාවේ. ඒ බයට මට බයයි මගේ මූණේ බිබිලියයි පිම්පල්ස් වැඩි වෙයි කියලා මම බයේ හිටියේ එක එක දේවල් කරන්න. ඉතින් හංසනීගෙන් තමයි ෆස්ට් ටයිම් මම ක්ලීන් අප් එකක් try කරේ. ඉතින් දැන් මම මාසෙකට පාරක් අනිවාර්යයෙන්ම ක්ලීන් අප් එකක් කරනවා. ඔව්. අපි අතරට අල්ල. අද ඉන්නේ. මම හිතේ අතුරන් නැති කවුරු හරි ඇද්ද කියලා. බලන්න බෑන්ට නව දාන්න බෑ කවුද ඉන්නේ. ඇවිල්ලා කවුද ඉන්නේ කියලා බලන්න බෑ. ඒ අපේ ඔක්කොම බැඳලා නේද? බට්ටිය බැලලා නැහැ බට්ටි දැත්තේ. ඇයි අපි එතකොට? මම හයි මම. ඔයා ඉතින් ළඟදි වදීනේ. මන්ද? ඔව්. හරි ඉතකන් නෑනේ පටන් කියන්න ඕනේ මේවා. ඒ වෙනකල් කියන්න ඕනේ. කියන්න ඉතින් විස්තර. ඒ පායිති මං ඔක්කොම දාන්න. තරහයි වාසු. පොරන්නකො. මාධ්‍යට යන්න බෑ. Clean up is done. දැක්කද හැංගෙන හැටි. ඊළඟ වීඩියෝ එකට හරි මම යනවා. ඕමම බෑ සමාජයට මුණ දෙන්න. සමාජයට මුණ දෙන්න බැරුවද? කළු පැලු කතා. ලයිසරන්ද යන්න. A few minutes later. ඔන්න මම සැලෝන් එකෙන් පස්සේ ඊළඟට ආවේ shopping පාරක් දාන්න. මම ෂර්ට් එකක් ගන්න තමයි ආවේ. ගෙස් කරන්න බලන්න මම කාටද ෂර්ට් එකක් ගන්නවා කියලා. ඉතින් ලොකු වෙලාවක් ගියේ නෑ. මම ඉක්මනට ෂර්ට් එකක් අරගෙන ආවා. මට ඇඳුම් ගන්න ගියාම නම් පැයකට වඩා යනවා. ඉතින් ඉක්මනටම ෂර්ට් එක අරන් ආවා. අප්‍රේල් 12 මම shopping කරන්න ගියේ අපරාධි කියලා මට හිතුණා. එච්චරකට සෙනග එයාට මට gift එකක් ගන්න බැරි වුණ නිසා මම එදාම ගිහලා අරගෙන ආවා. හරි ඉතින් ඔන්න මම ෂර්ට් එකක් ගත්තා. ඒකත් අරගෙන මම බස් එකකට දුවන ගමන් ඉන්නේ. ඊට පස්සේ බඩුව ගයක් තියෙනවා. ඒ ටික ගන්න යන්න ඕන. 1 hour later.
ඉතින් ගයිස් ඔන්න ඔය විදිහට තමයි මගේ අද දවස ගෙවුනේ. සැලෝන් එකට ගියා, ෂර්ට් එකක් ගත්තා. එතකොට ඕන බඩු ටිකක් අරගෙන දැන් ගෙදර එන ගමන් ගෙදර ඇවිල්ලා කෑම හදන්න තියෙනවා. ඒ vlog එක ඔයාලට පුළුවන් ඊළඟට බලා ගන්න. ඉතින් channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න ඊළඟ vlog එක බලන්න. Thank you video එක බලන්න ආවට. Bye bye.